ඉතින් වාටත් හිතලා තියෙනවද YouTube channel එකක් පටන් ගත්තොත් හොඳයි කියලා. හැබැයි ඔයාට YouTube channel එකක් පටන් ගන්න හොඳ අයිඩියා එකක් නැද්ද? ඉතින් මේ වෙද්දි මිනිස්සුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් දවසේ වැඩි පැය ගාණක් social media එකත් එක්ක තමන්ගේ කාලය ගත කරන්න පෙළඹිලා ඉන්නවා. ඉතින් ඒක හොඳ තත්ත්වයක් කියලා අපිට කියන්න බෑ. හැබැයි ඔයා viewer කෙනෙක් විදිහට නැතුව content creator කෙනෙක් විදිහට social media එක පාවිච්චි කරනවා නම් ඒක ඉච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා අපි හැමෝම දන්න කාරණයක්. ඉතින් ඔයාටත් අනිවාර්යෙන් හිතිලා ඇති YouTube channel එක පටන් ගත්තොත් හොඳයි කියලා. හැබැයි මන් දන්නවා මේක බලන ගොඩක් කට්ටියට හොඳ අයිඩියා එකක් නැහැ. ඔයා මොන විදිහට YouTube channel එකක් පටන් ගන්නේ, මොන වගේ content දෙයකට ඉදිරිපත් කරන්න කියන එක පිළිබඳව ඔයාට ලොකු අයිඩියා එකක් නැතුව ඇති. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු ඔයාට YouTube channel එකක් පටන් ගන්න හොඳම අයිඩියා එක මොකක්ද කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් අනිවාර්යෙන්ම කියන්න ඕන මම මේ අද කියන අයිඩියා ටික එක එක්කෙනා අනුව වෙනස් වෙනවා. මොකද එක එක්කෙනාට තියෙන හැකියාවල් වෙනස්. අනිවාර්යෙන්ම YouTube එක ඇතුලේ කරන්න ඕන ඔයාට කරන්න පුළුවන් හොඳම දේ. ඒ කියන්නේ හිතන්නකො මම උදාහරණයක් විදිහට ගන්නම්. ඔයා කුකින් channel එකක් පටන් ගන්නවා. හැබැයි ඔයාට උයන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා ට්‍රෙන්ඩ් එකට නම් කුකින් channel එකක් පටන් ගන්නෙ ඇත්තටම ඔයාට උයන්න බැයි නම් අන්න එතනදී ඒක ලොකු ගැටලුවක් වෙනවා. මොකද ඔයාට කරන්න බැරි දෙයක් ඔයා පටන් ගත්තොත් උඩින්ම ඔයා සතියක් මාසයක් කරයි ඊට පස්සේ ඔයාටම එපා වෙලා ඔයා මේ වැඩේ අත්හැරලා දානවා. අන්න ඒ හින්දා අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාට හොඳටම කරන්න පුළුවන් දේ තමයි ඔයා YouTube එක ඇතුලේ කරන්න ඕනේ. මම පළවෙනි අයිඩියා එක විදිහට ඔයගලට අරන් ඇවිල්ලා තියෙන්නේ tech review. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා gadgets ඒ වගේම phone ඒ වගේම app ගැන හොඳ knowledge එකක් තියෙනවා නම් අන්න ඒ knowledge එක අනිත් කට්ටියත් එක්ක බෙදා ගන්න පුළුවන් නම් ඒ වගේම phone app වගේ දේවල් review කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් tech channel එකක් පටන් ගන්න. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ tech channel එකක් පටන් අරගෙන ඒක ඉතාමත් සාර්ථක විදිහට YouTube එක තුළ grow කරගන්න. මම දෙවනි අයිඩියා එක විදිහට ඔයගලන්ට අරන් එන්නේ mobile tricks and tips. ඉතින් ඔයාට පුළුවන් නම් අනිත් කට්ටිය දන්නේ නැති mobile tricks and tips YouTube එකට වීඩියෝ එකක් විදිහට ඉදිරිපත් කරන්න. එතකොටත් ඔයාට පුළුවන් YouTube එක හරහා ඉතාමත් ඉක්මනින් සාර්ථක වෙන්න. මම උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට පුළුවන් WhatsApp එකේ අලුත් features මොනවද කියලා කට්ටියට ඉදිරිපත් කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් ගොඩක් කට්ටිය නොදන්න හයිට් features එහෙම තියෙනවා. අන්න ඒ වගේ ඒවා ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා YouTube එකට ලස්සන content එකක් create කරොත් ඔයාට YouTube එක තුළ ඉතාමත් ඉක්මනින් ඔයාගේ channel එක grow කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම තුන්වෙනි idea එක විදිහට ඔයගලන්ට අරගෙන එන්නේ design in tutorial. ඉතින් මම හිතනවා මේකත් අද කාලේට ඉතාමත් ගැළපෙනම YouTube idea එකක් කියලා. මොකද අද කාලේ YouTubersලා වගේම class teachersලාත් ඒගොල්ලන්ට ඕන කරන post වගේ design ඒගොල්ලෝ විසින්ම හදාගන්න පෙළඹිලා තියෙනවා. ඉතින් ඔයාට Photoshop Canva වගේ software එකක් ගැන හොඳ knowledge එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ පිළිබඳව ඔයාට තියෙන දැනුම වීඩියෝ විදිහට YouTube එකට ඉදිරිපත් කරන්න. ඉතින් මෙන්න මේ ක්‍රමයේ හරහත් ඔයාට YouTube එක හරහා ඉතාමත් ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන්. මම හතරවෙනි අයිඩියා එක විදිහට ඔයගලන්ට අරන් එන්නේ education and motivation short. ඉතින් අපි මෙච්චරලා කතා කරේ YouTube එකට long term video upload කරන හැටි. දැන් අපි කතා කරන්නේ ඔයාට පුළුවන් motivation හා education පැත්තෙන් short video හදලා YouTube එකට upload කරන්න. සමහර වෙලාවට ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ළමයින්ට එක එක පාඩම් මතක තියාගන්න පුළුවන් විවිධ සරල ක්‍රම short video විදිහට හදලා YouTube එකට upload කරන්න. ඉතින් මෙන්න මේ වගේ ක්‍රම හරහත් ඔයාට ඉතාමත් ඉක්මනින් YouTube එක හරහා සාර්ථක වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මම පස්වෙනි අයිඩියා එක විදිහට අරන් ඉන්නේ voice over video. ඉතින් මම දන්නවා මේ වීඩියෝ එක බලන කට්ටියකින් 150කට වඩා වැඩි ප්‍රතිශතයකට වචනත් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. හැබැයි ගොඩක් කට්ටියට කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා ෆෝකස් කරන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. ඉතින් මෙන්න මේ වගේ කට්ටියට පුළුවන් මම මේ පස්වෙනියට කියපු අයිඩියා එක පාවිච්චි කරලා YouTube එක හරහා ඉතාමත් ඉක්මනින් සාර්ථක වෙන්න. ඉතින් කොහොමද ඒක කරන්නේ? මේ වෙනකොට අපි ජීවත් වෙන්නේ AI තාක්ෂණය ඉතාමත් බහුලව භාවිතා කරන කාල සීමාවක. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ AI එක හරහා විවිධ කාටුන් කැරක්ටර්ස් ඒ වගේම විවිධ ෂෝට් වීඩියෝස් හදාගන්න. ඊළඟට ඔයාට පුළුවන් ඔයා හදාගත්ත ෂෝට් වීඩියෝ එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාටුන් එක වෙන්න පුළුවන්. ඔයාගේ හඬ පාවිච්චි කරලා මෙන්න මේක හඬ කවන්න පුළුවන්. එහෙම කරලත් ඔයාට YouTube එක හරහා ඉතාමත් සාර්ථක විදිහට YouTube channel එකක් පටන් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්නද කියලා. තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යෙන් යට තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම පල්ලෙහා තියෙන comment section එකෙන් comment එකක් දාන්න යන්න. අද කිව්ව idea පාවිච්චි කරලා ඔයා මොන වගේ YouTube channel එකක්ද හදන්න අදහස් කරගත්තේ කියලා. එහෙනම් ගිහින් එන්න.